වෙනවා. ඉතින් ඉක්මනට වීඩියෝ එකකින් මම ආයෙ ඔයාලත් එක්ක එකතු වුණා. ඉතින් අපි ස්ටඩි ව්ලොග් එකට යමු. අද මේ ව්ලොග් එකේ මම ඔයාලට තව කියලා දෙනවා. ගොඩක් පාඩම් කරන්න තියෙන සබ්ජෙක්ට් කොහොමද කරගන්නේ කියලා. වීඩියෝ එක බලමු එහෙනම්. ක්‍රීම් එක මම යූස් කරන්නේ මගේ ඇස් යට කළු වෙලා තියෙනවා. අන්න ඒකට. ඉතින් ඇත්තට මේ වෙද්දි මට ගොඩාක් බඩගිනි උදේට කාලා තිබුණෙත් නෑ. ඉතින් මං හිතුවා අද උදේ කෑම එක මමම හදාගන්න. අපි මේ වීඩියෝ එකත් බලමු. මේ තියෙන්නේ හලාගත්ත පිටි. මේකට දැන් එකතු කරන්න ඕන ලුණු ටිකකුයි පොල් තෙල් ටිකකුයි. දැන් මේකට වතුර ටික ටික දාලා ඔයාලා හොඳ ඩෝ එකක් හදාගන්න ඕන. මේ තියෙන ළමයි මම වතුර දාලා අනාගත්ත ඩෝ එක. මේක දැන් මන් ටික වෙලාවක් මෙහෙම තියෙන් දෙනවා. දැන් මම මේක පොඩි ගුලි වලට කඩා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට මේක මෙහෙම අර වඩව ගන්න ඕන. පෑන් එකකුත් ඒ ගමන් මම ලිපේ තියලා තියෙනවා. මේකට දැන් තෙල් චුට්ටක් දාලා අපිට තියෙන්නේ මේක පෑන් එකට දාන්න. මේ තියෙන්නේ හදාගත්ත පරාට ටික. සුදු ලුණු, කැරට්, ලීක්ස්, බිත්තරයක්. මේ ටික තමයි මම දාන්නේ. දැන් තියෙන්නේ ළමයි කන්න තමයි. අපි බලමු රස. කියන්න වරදක් නෑ ළමයි, රසයි කෑම එක. ඉතින් මම මේක ඉක්මනට කාලා දැන් වැඩ කරන්න පටන් ගන්නවා.
දැන් මම මේ උත්තර දෙන්න යන්නේ මගේ channel එකට දාලා තිබ්බ comment එකකට. මගෙන් අහලා තිබුණේ ඉතිහාසය වගේ ගොඩක් පාඩම් කරන්න තියෙන subject කොහොමද හොඳට ලකුණු වර්ගන්නේ කරගන්නේ කියලා. ඒ subject ඇත්තටම මම ගොඩ දාගත්තේ රජවරු තමයි මට ඒ දවස්වල පැටලෙන්නේ. ඉතින් මම කරේ පිළිවෙලින් පිළිවෙලට රජවරු ටික ලියාගත්තා. ඊට පස්සේ ඔය රජවරුත් එක්ක සම්බන්ධ අපේ විස්තර තියෙනවනේ. ඔය දේවල් කතාවක් විදිහට මතක තියාගත්තේ. ඒ වගේම තව කරේ ඔය රජවරු සම්බන්ධ දේවල් මම ෂෝට් නෝට් ගහගත්තා. මොකද මට ඒ දේවල් ඇත්තටම අමතක වෙන නිසා. ඒ වගේම ගොඩක් පාස් පේපර් කරා. පාස් පේපර් වල වැඩිපුරම ඒ කියන්නේ අහන ප්‍රශ්න බැලුවා. ඒවට සම්බන්ධ පාඩම් බලන්න. ඒ වගේම තව එක ක්‍රම භාවිතා කරා. අර මං කලින් කිව්වා වගේ කතාවක් විදිහට මතක තියාගත්තා. ඒ වගේම අද පාඩම් කරපු දේවල් තව දවස් 2කින් බලන්න. ඊට පස්සේ තව විතර සතියකින් බලන්න. ඔය වගේ නැවත නැවත මතක් කිරීම අනිවාර්යෙන් කරන්න. සාපේක්ෂව ඔයාට ඒ සබ්ජෙක්ට් එක අමාරු නම් ඒකට අනිත් සබ්ජෙක්ට් වලට වඩා වැඩි කාලයක් දීලා පාඩම් කරන්න. සමහර දේවල් අපිට chart ඇඳලා මතක තියාගන්න පුළුවන්. ඔය වගේ ක්‍රම භාවිතා කරලා ඔයාලට අමාරු ඔය වගේ ඉතිහාසය වගේ සබ්ජෙක්ට් ලේසියෙන් කොට දාගන්න පුළුවන්. ඒ විදිහට කිව්ව දේවල් මතක තියාගෙන ඔයාලගේ අමාරු සබ්ජෙක්ට් සාර්ථකව හොඳට කරගන්න. Thank you.